පීඩාකාරී තත්ත්වයන් අපි ඇතුළේ වැඩ යනවා සල්ලි හම්බ කරනවා ළමයි ඉවරනවා කන බොනවා ඒක තමයි කරන්නේ කියන්නේ අපේ ජීවිතේ හොඳයි. සුබ දවසක්. ඔබ අද කෙනෙකුට සුවර්ණ වෙල්නස් ටීවී YouTube නාලිකාවට එක්ක. ඉතින් ඔබේ මානසික යහපැවැත්ම වැඩි දියුණු කිරීමේ අරමුණින් අපිට කරන වැඩසටහන මාලාවේ තවත් එක වැඩසටහනක් තමයි අද මේ විදිහට අපි ආරම්භ කරන්නේ. ඔබ දැකලා ඇති අපේ සමාජයේ ජීවත් වෙන මිනිසුන් කොටසක් ඉන්නවා. ඔව් තමන්ගේ වගේ තමන්ගේ පවුල තමන්ගේ සමාජයේ මේ සියලු දේවල් තමන්ගේ භූමිකාවට කරනවා. විශාල මානසික පීඩනයක් සහිත ජීවත් වෙන සමාජ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඔවුන් ගැන අපි ටිකක් කතා කරන්න වෙන්නේ සුවර්ණ නාලිකාවේ සයිකොලොජිස්ට් කෙනෙක් වශයෙන් සේවය කරන මේදානි කරනවා. ඉතින් මේදානි මාත්‍රික ආදරෙන් පිළිගන්නවා. කොහොමද? එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව මේ දෙක පටන් ගමු. එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නේ අපි දන්නවා අපේ සමාජයේ සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන බොහෝ පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන්ගේ ජීවිතවල සැලෝ පීඩාකාරී තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ දැනුම පැහැදිලි කරන්න පුළුවන් සැලෝ පීඩාකාරී තත්ත්ව මිනිසුන් අතරින්. පීඩාකාරී තත්ත්වයන් අපි Facebook එකේ Instagram එකේ YouTube එකේ අපි සාර්ථකත්වයට උදාහරණයක් දෙනවා. හැබැයි මේක පස්සේ කියලා කිව්වොත් සැලුණු ගැටලු පීඩාකාරී තත්ත්වයන් අපි අපට ගොඩක් ඇඩ්වයිස් ආන්දර වස් වල සිස්ටමැටික් අපේ කොන්නේ තමයි අදවස් ෆෝකස් කරනවා. ඒක දෙන්නම් කියලා ප්‍රශ්න තමයි රැකියාව. යන්නේ නැහැ සිවිල් ප්‍රොජෙක්ට්. ඒකවල වෙනස්නි සල්ලි හම්බ කරලා සල්ලි ඒක කුතුහලයේ ඒ සල්ලි කොහොමද මැනේජ් කරන්නේ තමයි පවුල නපත්. ළමයි ස්කූල් ෆීස් දෙන්න වාසිතයන නිරෝධියන් පවුල් ඉන්නවා ඒකම පදාගන්න ඉතින් අපේ සෞඛ්‍ය ලංකාව ඒ පුරා වේවන්නේ ජීවිත සේවකයන් මේක ඉතින් ඒක රූටින් එකක් තමයි ගොඩක් වෙලාවට යන්නේ මාස ගානේ යන්නේ මාස ගානේ යන්නේ සම මාස ඉඳලා ඒ රූටින් එක ඒ අතරේ මිනිස්සු ගොඩක් අරගෙන යන පීඩාකාරී තත්ත්ව තමයි මේ කොහොමද අනිත් තරහට ගැටලු කොහොමද මේක කරගෙන යන්නේ දැන් ඔබ හිතන ආකාරයට ගත්තොත් මේ කාලේම මේ විදිහට පීඩාකාරී තත්ත්වයකට ජීවත් වීම ඇතුලේ ඔවුන් මේක තේරුම් ගන්නේ නැහැ මේක ප්‍රශ්නයක් සාධක දෙයක් නෙවෙයි මේක සාමාන්‍යකරණයට බොහෝ වෙලාවට ලක් වෙනවා. ඒකෙන් ඔබේ අදහස සාමාන්‍යකරණය ක්‍රොනික් ස්ට්‍රෙස් කියනවා. ස්ට්‍රෙස් කියන්නේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. අපි හැමතිස්සෙම කොහොමද කරගෙන මට මේක කරගන්න පුළුවන්. කියන එක අපි හැමතිස්සෙම අපි දෙන්නේ කියලා කියලා මාස්මෝකට කියන්නේ නැහැ. මේ තියෙනවා කියන්නේ ඒක පේ සාමාන්‍ය කරලා කියන්නේ ඇත්තද? මම ඉස්සරහට අසල වාචක එතකොට හස්නේ නෝමල් වෙලා අලබලේ ජීවත් වෙන එක වැඩ යනවා සල්ලි හම්බ කරනවා ළමයි ඉවරනවා බොනවා ඒක තමයි කරන්නේ එක රසක් අමතක මානසිකව තමයි ප්‍රසාරණ කියන සයින්ස් ස්කෝලේ ඒ දේ කරන්නේ ජීවිතේ එකම සාමාන්‍ය සමානලා අපේ කුචිත පුදුමයක් ප්‍රශ්න අවස්ථාවක් අනිත් ප්‍රශ්න
මේකට දුනියන්න පුළුවන්. මම මේක කරනවා. I can do this කියලා මේක තමයි උඩට කරලා රෙඩි කරගෙන යන්නේ. ඊළඟ ප්‍රශ්නේ වශයෙන් අන්තිමේ අපි දන්නවා දැන් මේ දීර්ඝ කාලයක තියෙන අත්දැකීම්ය අපි හිතනවා මේක මානසික ගැටලුවකට වඩා යන්නේ මේක අපේ ජීවිතවල මේ දීර්ඝ කාලීන ආත්මීයතාවයට පිටවෙන්නේ මිනිසුන්ගේ ජීවිතවල තියෙන භෞතිකමය සාධක නැත්නම් ඔවුන්ගේ ශාරීරික පීඩාවක් විදිහට නැත්නම් ඔවුන්ගේ හැඟීම් එක්ක ප්‍රතිබිම්බ කරන අවස්ථාවල ඉමෝෂන්ස් පෙන්වන අවස්ථාව. එහෙම නැත්නම් ඔවුන් අනිත්‍යත් එක්ක ඇති කරගන්න සම්බන්ධතාවය රිලේෂන්ෂිප්ස් වලදී මේ ගැටලු මතුවෙන අවස්ථා තියෙනවා නේද? ඔවුන් එක මානසික වශයෙන් බලපාන ගැටලුවක් විදිහට තේරුම් නොගැනීම නිසා මේ වගේ තත්ත්ව ඇති වෙනවා නේද? උත්සාහයෙන් අපි ඒකට අපි මම කලින් ප්‍රශ්න දෙකක් ඇඩ් කරන්න. අපි කලින් කතා කරේ ස්ට්‍රෙස් එක normalize කරලා මම ස්ට්‍රෙස් එක එනවා කියන්නේ chronic stress එක ගැන කතා කරලා බලන්න ස්ට්‍රෙස් කියන්නේ ස්ට්‍රෙස් කියන්නේ අපේ ජීවිතේ හොඳයි. ඒ කියන්නේ අපි අපේ සාකච්ඡා ජීවිතේ කතා කරනවා there is good stress and there is bad stress කියලා. දුනියට ස්ට්‍රෙස් එක ප්‍රබලම තියෙනවා. අනිත් ස්ට්‍රෙස් එක නෑන පුළුවන්. ඒකට උදේට අපි දැන් ස්ට්‍රෙස් කියනවා කියන්නේ ඒක ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන්. උතුම් මක්කලි ස්ට්‍රෙස් එක කියන්නේ even සමානව ස්ට්‍රෙස් එක පොඩි ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන්ස් වලට හේතු වෙනවා. ඒකට තමයි මොකද කාලයක්දී ඒක කාලයක අපේ ශාරීරික මානසික ඕවරෝල් අපිට ඒක වෙනවා. يعني ගොඩක් වෙලාවට අපි මොකද වෙන්නේ කතා කරන්නේ හැංගිලා කතා කරන්නේ අපි මොනවාරි අපේ රූටින් එක කරගෙන යනවා. අතන ගොඩාක් දේවල් අපි සප්‍රෙස් කරනවා. ඒක ගොඩක් කරගෙන ගොඩක් සමහරට ඒක ඔටෝමැටිකලි අපි ගොඩක් අන්කොන්ෂස්ලි ඒක වෙනවා. නැත්නම් අපි හිතලා නැහැ ඔකේ ඒක පුරුදුස්කේන then අපි ඒක normalize කරගෙන යනවා. ඒකට නිකන් ස්ට්‍රෙස් එක සාධි වෙනකම් සාධි maski පැටවුණා කොච්චර කියලා වගේ. ඒකට ඕක දෙන්න කරන අය සම්බන්ධවට ජීවිතයේ විනාකාරය තත්ත්ව සමහරට ඔළුවේ සමහරට නැසොස් එන්නේ ස්වභාව කියන්නේ ඒක රහමනේ නුඹලා සතුටුනේ ෆික්ෂුවල් වේස් ස්ටේට් එක්ස්ට්‍රීම්ස් නැෂනල් අපි සාමාන්‍ය විදිහට විදිහට ගොඩක් බලන්න ගොඩක් even if I'm not doing it, sexual activity with family. Emotions, stress emotions terus sama yang tapi itu hati pun tak ada. Aku sekarang ini sebut ya berawat tapi sebenarnya jadi di depan dengan sekali. Terus saya fikir asal dia kami itu kan sekitar berada ada yang di depan ada dia nas. Berarti berbagai
තේරුම් ගන්න පුළුවන් අපි ගොඩක් දරාගෙන යන බාරක්. ඉන්නේ පැහැදිලි දෙයක් තියෙනවා ඒ ඉතර දෙවියන් සමාජයේ දක්වන දේවල් තමයි මේ ගන්න කියලා අපි ඒක කරන අවස්ථාවලදී තිබුණා. ඉතින් ඇත්තටම මේ தත්ත්වය පවත්වාගෙන නැත්නම් අපි කෝපින් ඒ වෙනුවට කොහොමද අපි මේක තියෙන විසඳුමක් ලබාගන්නේ මේ ගැන ඔබේ අදහස? ඒක විසඳුමක් කියලා අපි යැත්කම දැන් අපි අද ප්‍රසන්න හරියට අපි යැත්කම සමාජයේ පැහැදිලි වන්නේ කියලා. පදවි කියලා. ඒක අපි අනිත් කතාවන කෝපි. ආවරණයි කෝපි. හරි. කෝපි කියන්නේ ඇත්තටම නෑ. කෝපි කියන්නේ කතා කරන ශබ්ද කෝපි කියන්නේ දෙකක්. ඒ දෙකක් කරගෙන අපිට වැඩ කරන්න පුළුවන්. කෝපි කියන්නේ ගොඩාක් කරන දෙයක්. ඒ කියන්නේ අර මම කිව්වා කොහොමයි අයියෝ මොනිස් කියන්නේ ප්‍රස්තාරය අපිට කරනවා අනන්ත ඒ විදිය කොහොමයි කියන්නේ අශුභ ඒක නිකන් දවස් ගානක් විතර කරලා කොහොමද වැඩිද නැහැ කොහොමද අපිට අවශ්‍යයි psychologically passionate and excited. It can be ප්‍රතිශාප කරන එතකොට හීල් කියලා සරකත් එකම තමයි කියන්නේ. හැබැයි අපි හීල් වෙච්චම අපි අනුගමන මොකද කියන කොස් එක. අපිට මේක දැන් ප්‍රශ්න මුලවරන් දෙන්නවා. ඒක මාර්ග දැනගන්න එන්නේ මොනවා. What am I feeling? Thoughts and emotions. ඒක අන්තිමට ඒතර තෙරපිවලදී අපි අපිට ගන්න එක බැලන්ස් කරගෙන අපිට ජීවිතේ මොනවද ප්‍රශ්න අපිට ඇත්තටම මේ ප්‍රශ්න බැලන්ස් කරගන්න and අපි resilience කියනවා ඉතින් අපි resilience කියනවා through අපේ අවසාන ප්‍රශ්නේ මේ විදිහට වුණා. දැන් අපි මෙතෙක් වෙලා කතා කරපු දේවල් එක ඔබට හැංගෙන්නේ නැති. අපි ජීවත් කරන පරිසරයේ අපිට ගැටෙන කොහොම පුදුම වෙන්න පුළුවන්. වුන් තමන්ගේ ජීවිතේ ලොකු පීඩාවක් නැද්ද තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න. නමුත් තවදුරටත් උන් උදව් ගන්නට පෙළඹෙලා නැති අවස්ථා අපි දකින්න වෙන්න පුළුවන්. එහෙනම් අපි ඔවුන්ට උපකාරයක් වශයෙන් නැත්නම් ඔවුන් අඳුරගත්තොත් අපිට කරන්න පුළුවන් පළවෙනි දේ සහ නිවැරදි දේ මොකක්ද? මුචාරක මානසික සෞඛ්‍ය ගැන උදව් ගැනීම කියනවා ගොඩක් අය. ඒක ඉන්නේ අපිට ඒක මේ මානසික සෞඛ්‍ය කියවම හරි වෙනවා. මෙච්චර ඉන්න කියන තාත්තට වැඩි කියන එක වෙනවා. ඒක නෑ. ඕගොල්ලෝ සහ ඔයාලා මේ
බෙහෙවින් ස්තුතියි නම් එසේම අද දවසේ අපේ සාකච්ඡාවට සහභාගී වුණාට පිළිගන්න මාර්ගය ප්‍රතිපදින ස්තුතියි. බොහොම ස්තුතියි ශාරද වාසනාවන්ත. අතන මට එකින් පොයින්ට් එකක් විදිහට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලන්ට හිතනවා නම් ඔයගොල්ලෝ ජීවිතය මැනේජ් කරගෙන යනවා වගේ දවස්වල කරගෙන යන ජීවිතය නැහැ. සහ මොකද ඉස්පාරක් එක්ක ඒක ලංකනවා. දරාගෙන යනවා කියන්නේ ඒක තමයි. ඔයගොල්ලෝ දැන් සින්නේ. ඔයගොල්ලෝ අවශ්‍යකම් සින්නේ. ඒ මහඩියත් එක්කම දවසේ වැඩසටහන මේ විදිහට සමාප්ත කරනවා. අද කතා කරේ අපේ මැදි වයසේ පොතේ විශේෂයෙන්ම අපි ඉන්න 57 වගේ සීමාවක් පසුව නැහැ. එදිනදා ජීවිතයේදී ඔවුන් හඳුනන සරල පීඩාකාරී අවස්ථාවන් සහ ඒවත් සම්බන්ධ කටයුතු වල හේතුවක්. අනේ වගේම ඔබ උවන් මොනකෙම ඔබට වෙන ලක්ෂණ දෙනවා ඔබ ප්‍රයෝග දෙකමක් දෙකකින් අපි අද හිමුකල ඉතින් මේ ආකාරයේ අවසාන වෙන්නේ තවත් ඔබේ මානසික සුවදායක වෙමින් සුවර්ණ වෙලස් දිවිආරාධන විසින් සාකච්ඡා. ඉතින් ඔබ මේ ඔබේ ජීවිතයක උපකරණ ඒ වගේම අපේ කලින් රෙජිස්ටර් වුණා කරලා නැත්නම් ඔබට පුළුවන් ඒවත් ගන්න. ඒනොත් ඔබේ මානසික ඒකාග්‍රතාවය වැඩගත් දේවල් අවබෝධයක් අපි සාකච්ඡාවට මුල්තැන. ඒ වගේම මේ නාලිකාව ෆලෝ කරන්න එහෙම නැත්නම් ඔබේ YouTube මාර්ගයෙන් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට තව ඔබේ මානසික නිවැරදි මාර්ගයේ රැකගෙන යන්න අවශ්‍යයි. සාකච්ඡාවක් කතා බහ අපේ channel එකේ ඔස්සේ දෙන්නේ සුදුසු. එහෙනම් ඔබ සියලු දෙනා සුබ දවසක්.